අයියෝ අපේ අක්කා ආපහු කෑමක් හදලා. මොනවද කරන්නේ? මන්ද මම මේ පොඩි කෑමක් හදනවා. අයියෝ මේ මට නම් එපා. ඇයි? මතකනේ ගිය පාර ඔය හදපුවා කාලා වෙච්ච දේ. හරි එදා පොඩ්ඩක් රෙසිපිය පොඩ්ඩක් වැරදුනා. මට නම් එපා. හරියට ඔයාලට දෙන්නේ නැහැ. මම මේක හදන්නේ තාත්තට දෙන්න. තාත්තට හදන්න. නමුත් තාත්තට එහෙම කියනාම නෙමෙයි ඈ. මම කියන්නේ නැහැ ඉතින්. වා තාත්තට හදලා ගිහින් දෙන්නකෝ. අභිරහස් තත්ත්වයන් යටතේ ගුවන් යානා සහ යොගන්නාවක් දේවල්. මට මේක ෂෙයා කරන්න ඕනේ. 10 දෙනෙක්. බලන්න තාත්තා කන කෑනේ. තාත්තේ අපේ මේ ගෙවල් ගාව කඩේට අලුතින් කේක් වගේක් ඇවිත් තාත්තා කාලා බලන්නකෝ. දෙන්න බෑ. ඔය දෙන්න බෑ. බෑ අම්මා මුම්ප මබුවාම මේ දරාවල් මේ කඩවල වලට ගේනවාද? ගන්න ආහාර අමාත්‍යාංශයට ඕල්ල දෙන්න මට ෆෝන් එක කරන්න. ආයෙත් මේ කඩෙන් ගේන්න එපා මේ දරාවල්. මේ තාත්තේ. අම්මෝ. ඒ කඩෙන් නම් ආපහු ගේන්න හොඳ නෑ තමයි. ආයෙ නම් මේ කඩෙන් ගේන්න එපා. බල්ලන්ට ගල් ගහන්න දැන් මේකේ. දවසක් නේවි අපිත් අපේ හිනවලට යාවී. ගෙදරට ආපු කෙනෙක් කන්න මොන හරි ගෙනාවම. ඒක තමයි සුගත් අයියේ මාත්මය කියන්නේ. ඒක තමයි නේද අයියේ. ඉලන්දාරියා. ඔන්න ආව කුමාරයා. ගේ ඇතුළට මෙලානේ මෙලා ඉන්නේ. දැන් ඉස්කෝලේ යනවද? ඉස්කෝලේ ගිහිල්ලා නම් ඉවරයි අංකල්. ගිහින් ඉවරයිද? කාපියමාව. කාත් ඉතින් මේ අංකල්ලන්ට දැන් පරක්කුත් ඇති නේද ඉතින්. මේ සුගත් අයියට එහෙම බලක් වෙන්නේ නැහැ. සුගත් අයිය මේ ළඟ ඉන්නේ. ඒක තමයි අයියේ මේ ළඟනේ. අනේ තාත්තේ. අනේ කන්නකෝ. අනේ මාව කන්න. මේ වැස්සකුත් එනවනේ. බලන්න දැන් මේ වැස්සේ නේද අංකල්. අංකල් දැම්ම ගියේ නැත්තම් මේ වැස්ස මන් දන්නේ අපේ පැත්තට වහිනකොට අංකල් වහින්නේ දෝරේ ගලන්න උන්නේ. මොන වැස්සක්ද ළමයෝ දැන් මාස් 3කින් විතර පොදයක්වත් ගියේ නැහැ. දිවැස්සේ නෑ. ඉතින් මං කියන්නේ වැස්සොත් එහෙම. ඒක තමයි. අංකල් ඒක පළයන්කෝ. නෙවෙයි මේ පුතා මම එනන් ගිහිල්ලා එන්න. සුගත් අයියා යනවා. අංකල් යනවද? හරි අංකල් ඉන්නකම් මම වදිනකම් පටකේ. ගිල්ලෙන්න පුතා එනක. අංකල් ඉක්මනට පරිස්සමට යන්නෝනේ. ඉක්මන යන්න. පරිස්සමට ඉන්නවනේ. මොකද්ද ළමයා ඇසෙ? ළමයෝ මොකක්ද ඔය හැසිරීම ඈ? මොකක්ද හැසිරීම? හරි පාපපන් අංකල් ගියාම මන් දන්නේ දැන් අවුරුදු 25ක් විතර වෙන්න යනවා නේද? මැග්නකන් ගම්බ පිනා කමකු ඉඳුවා පාපේ. මා පපා හප්පියන්. බලන්න අර මිනිස්සයා යන්න හම්බුන්නේ නැහනේ. ඔය පැකට්ටක් කාලත් ඉවරයි. අර මිනිස්සයාගේ හදිස්සියේ ආවොත් මොකද කරන්නේ? අයියෝ අයියේ කුඩේ අමතකුණානේ මට. සුගත් ඊයේ කුඩේ ගේ ඇතුලේ තියෙන්නේ. ඒක තමයි නේද? මේ මං ගේ ඇතුලේ මේ ගිහලා අරන් එන්න. හරි අයියේ. මංලම් වී සිපගත්දී ගැහුවේ ඇකනහරහෙන් මල පැනලා. මාත්‍යා මාත්‍යා අතේ තියෙන සල්ලි ගෙදර ඇතුලේ තියෙන රත්තරන් බඩ ටිකයි ඔය වටින කයින දෙයක් තියෙනවා නම් ගන්න කොටක් ගාලා. සල්ලි නැහැ ඉතින් මේ දවස්වල. සල්ලි නැහැ? රත්තරන් බඩුවේ තියෙන ගෙදර රත්තරන් බඩුවේ තියෙන යයි ගම් ගිහින් ගෙදර යංගෝ මම පෙන්න. මෙහෙමයි සීන් එක. රත්තරන් බඩු නෝනේ. ගන්න. එතකොට මේ තියෙන්නේ මේ මහජන බැංකුවේ තියෙන සෙට් එක. එතකොට මේක තියෙන්නේ මොනවද මේ කොළ ගෑලි? එතකොට මෙතන NSB එකේ සෙට් එක තියෙනවා. එතකොට මේකේ තියෙනවා මේ ප්‍රයිවට් තිබ්බා. 3 පොළ ගෙදර ප්‍රයිවට් කියලා තියෙනවා. ඒ කොළ තුනම මෙතන තියෙනවා. ඔයාලට සල්ලි හම්බෙච්ච වෙලාවක මේ සෙට් එකම අරන් ගිහිල්ලා මේ බේර ගන්න. නැති මට ඕව බේර ගන්න බෑ. ඕවා මේ අමාරු කාලෙක තියපුවා දැන් බේර ගන්න සල්ලි නෑ. මං කිව්වේ සල්ලි නෑ. ඔය ෆෝන් එක ගන්නද? ෆෝන් එකක් අතේ නැද්ද? ෆෝන් එකද? දෙන්න මේකේ සුපිරි බාන්නේ. හොඳ සුපිරි බාන්නේ. Oh shit.
මේක ඔන්න එන්නේ ආව් දැන් සතියක් විතර වැඩ කරේ නෑ ඔක. මේ ඕකට ස්පීකර් දෙකයි බැට්‍රියකුයි නම්බර් පෑඩ් එකයි මේ චිප් එකයි හයි කරන්න ඕනේ. එච්චරයි අවුලකට තියෙන්නේ වෙන නම් අවුලක් නෑ. සුපිරි ෆෝන් එකක් වැඩ කරන දවසේ සුපිරි වැඩ කරා. නෑ එපා වෙන මොනවද වෙන මුකුත් ඒක තමයි වාවට නිකන් හිස් අතින් යවන්නත් බෑ. මේ අපේ ටීවී එක තියෙනවා. ඔව් ඒක ටිකක් විශාල ටීවී එකක් අඟල් 65. මේ ඔය ඒක අරයන් රයන් බෑ පාර යන්න පයින් ආවේ නෑ ඕකේ මේ වාරික 60කට දැම්මේ ගෙවන්න 50ක් තියෙනවා ගෙවන්න. මම හිතන්නේ වාරික 4ක් විතර දැන් ඇරියස් වෙලා තියෙන්නේ ගෙවා ගන්න විදියක් නැතුව අර පඬිතුකමට ගත්තා රත්තරන් බඩු තියලා මේ දැන් ගෙවා ගන්න බෑ. ඕක ඔය අරන් ගිනත තුන්වෙනි ලරයි යනවා කොහොමද? පන්න බොන සර්ට සල්ලි තියෙනවද අතේ කණ්ඩ සල්ලි නෑ කණ්ඩත් තෑ එකවුන් නම්බර් ලියලා දෙන්න මම කීයක ට්‍රාන්ස්ෆර් කරන්න කබඩ්ඩත් යන්න හරි පරිස්සමට නුව ටීවි කරයන්න ඉතින් ඕන්න කමන්නේ වැරදි දවසක් නෑවී අපිත් අපේ දෙමෝපිස්සර යාලු හැසිරෙන විදිහ මේ බාහිර පාඩම් කරාද බං පාඩම් කරන් පිස්සුදෝයි මේ බඩ වැඩ තියෙනවා මම කෑලි ටික බලාගෙන ඉන්න මං එනකම් මේ පාඩම් කර ඉන්න බෑ මට ඒක තමයි අයියෝ මටත් කම්මැලි යෝයි උඹදාර පාටියේ කෑලි ටිකක් ටෝක් කර කර ඉති මොකෝ උනේ ඔව් පාටියේ ඉතින් කෑලි කීයක් ටෝක් කරා දෝයි දෙකක්ද කො සිටුත් වුණා සිරාට ඊට පස්සේ මොකද උනේ උඹට යන්න දා පාටියේ හරිද ගල් බෝතල් පායි මෙයා උඹට කියන්නේ ඒ පාගාලිය වෙලා මයි අකලංකලා ගෙදර ගිහිල්ලා බියර් 4ක් ගෙවුවා නෑ ඔව් ඒ කියන්නේ මේ බියර් 4ක් උඹලා දෙන්නම් බිව්වා නෑ දෙන්නම නෙමෙයි එක 4 ගාන ගැව්වේ නෑ පොනාර ඩයල් එක ගන්න ඊට පස්සේ හොඳ එකක් ඔසාගෙන තැයිලා තිබ්බා යකෝ උඹ මාර පොර පුතාලා ඉතින් පුතාලා මොනවද මේ කතා කර ඉන්නේ අපි කොහොමද අංකල් ඉතින් මම මේ පසුබිම් කතා කර හිටියේ මේ තණ්හාව කියන එක අංකල් කොච්චර අපේ ජීවිතවලට දුකක් දුම්නසක් ගෙන එනවද කියලා නැද්ද පසුබිම් කියලා බලන්න පුතාගේ තියෙන සිල්වත්කම අනේ බොහොම පිං අංකල් බොහොම පිං ඒකට අපේ එක පොඩ්ඩක් බල්ල ඉගෙන ගන්න යාළුවන්ගේ ඔව් තාත් මේ මන් දන්නේ නැහැ